රාත්‍රී අහස නිරීක්ෂණය කරන්න උනන්දු වෙන ඔබ දැනගන්නම ඕන කරුණු කීපයක්ම තියෙනවා දුරේක්ෂය සම්බන්ධයෙන්. ඒ අනුව තමයි මේ දුරේක්ෂය සම්බන්ධ වීඩියෝ මාලාව අරගෙන ආවේ. මීට කලින් අපි වීඩියෝ 4ක්ම ගැන කතා කරා. එකකින් අපි කතා කරා දුරේක්ෂයේ ආරම්භයේ සිටම අද දක්වා ක්‍රමිකව විකාශනය වුණ හැටි. ඊළඟට දුරේක්ෂ වර්ග ගැන කතා කරා. දුරේක්ෂය ක්‍රියාකරන හැටි කතා කරා. ඊළඟට දුරේක්ෂය නිරීක්ෂණයේදී පහසුවෙන් සවි කරගන්න විදිය ගැනත් කතා කරන්න අපිට ඉඩ ලැබුණා. ඒ අනුව අපි දුරේක්ෂ ගැන ගොඩක් කරුණු දැනට කතා කරලා තියෙනවා. නමුත් ඔයාලා දැනගන්නම ඕන කරුණු කීපයක් තියෙනවා. මේ දුරේක්ෂයේ දෝෂ ගැනත් දැනගන්නම ඕන. දුරේක්ෂයක් භාවිතා කරනවා නම් දුරේක්ෂයේ දෝෂ දැනගෙන සිටීම වැදගත් නිසා ඔන්න අපි පස්වෙනි වීඩියෝ එකෙන් අපි දුරේක්ෂයේ දෝෂ ගැන කතා කරමු. ඕනෑම නිර්මාණයක් කරනකොට ඒ සම්බන්ධව දෝෂ හට ගැනීම සාමාන්‍ය දෙයක්. ඒ අනුව තමයි දුරේක්ෂය නිර්මාණය කළාට පසුව විවිධ දෝෂ ඇති වුණා දුරේක්ෂ සම්බන්ධව. ඒ අනුව තමයි ඒ දෝෂ මකා ගන්න අලුත් දුරේක්ෂයක් හදනවා. අන්න එහෙම ගිහිලා තමයි අද දක්වා දුරේක්ෂය දියුණු වෙලා තියෙන්නේ. නමුත් සෑම දුරේක්ෂයකම තියෙන්න ඕන දෝෂ මොනවද කියලා හඳුනගෙන ඉන්න එක වැදගත් නිසා ඔන්න අපි ඒ දෝෂ මොනවද කියලා හඳුනා ගනිමු. මුලින්ම අපි නම් වශයෙන් දැනගමු. වර්ණ අප්‍රේරණය, ගෝලීය අප්‍රේරණය, කොමාව, ක්ෂේත්‍ර වක්‍රවීම, විකෘති වීම, විෂම දෘෂ්ටිකතාවය. ඉතින් ඔයාලා දන්නවා දැන් අපේ සාමාන්‍ය සුදු ආලෝකයේ වර්ණ 7කින් යුක්තයි කියලා. ඉතින් අන්නේ වර්ණ 7 සම්බන්ධයෙන් ඇතිවන දෝෂ කීපයකුත් මෙතන තියෙනවා. අපි එහෙනම් එකින් එක ගැන කතා කරගෙන යමු. පළවෙනි එක තමයි වර්ණ අප්‍රේරණය. අර මං කිව්වා වගේ සුදු ආලෝකය වර්ණ 7කින් යුක්ත වෙලා තියෙනවා. එතකොට මේ දුරේක්ෂවල උත්තල කාච අවතල කාච තියෙනවා. ඒ උත්තල සහ අවතල කාච තුලින් ආලෝකය ගමන් කිරීමේදී වර්ණ 7කට වෙන් කිරීම සිදුවීමේදී තමයි මේ දෝෂ මේ ඒ කියන්නේ මේ වර්ණ අප්‍රේරණය කියන දෝෂය ඇති වෙන්නේ. එතකොට මේ වර්ණ අප්‍රේරණය සිදු වෙන්නේ කාච ඕනෑම කාචයක සිදු වෙන්න පුළුවන්. ඒ වගේම මේ කාච සහිත දුරේක්ෂ ඒ කියන්නේ වර්තක දුරේක්ෂවල තමයි මේ දෝෂය හටගන්නේ. ඉතින් මේ දෝෂය හටගන්න තලය අනුව වර්ණ අප්‍රේරණයේ ආකාර දෙකක් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එකක් තමයි ආයත වර්ණ අප්‍රේරණය. අනිත් එක මේ තියෙන අවස්ථා දෙක මුලින් තියෙන ආයත වර්ණ අප්‍රේරණය ඊළඟට දෙවෙනියට තියෙන්නේ මේ දකුණු පසින් තියෙන්නේ ආංශික වර්ණ අප්‍රේරණය. එතකොට මේක ඇති වෙන්නේ කොහොමද කියලා අපි ඊළඟට බලමු. ආයත වර්ණ අප්‍රේරණයේදී ඒ නාභිගත වන තලයේදීම තමයි වර්ණ නාභිගත වෙන්නේ. නමුත් ඒ වර්ණ වෙන් වශයෙන් තමයි නාභිගත වෙන්නේ. අන්න එතෙන් තමයි ඒ දෝෂය හටගන්නේ. ඇත්තම සුළු වශයෙන් ඇතිවන දෝෂයක් විශාල බාධාවක් විදිහට නිරීක්ෂණයට හසු වෙන්නේ නැහැ. ඊළඟ දෙවෙනි ආකාරය කියන්නේ ආංශික වර්ණ අප්‍රේරණයේදී සිදු වෙන්නේ මෙතන පැහැදිලිව තියෙනවා ඒ තලයේ නෙමෙයි වර්ණාභිගත වීම සිදු වෙන්නේ. ඔන්න ඒ අප්‍රේරණ ආකාර දෙක. ඔන්න මෙතනත් උත්තල කාචයක් මෙතන දක්වලා තියෙන්නේ. ඉතින් ඊළඟ ආකාරය තමයි ගෝලීය අප්‍රේරණය. ගෝලීය අප්‍රේරණය වෙන්නේ මේ කාචවලමයි. දැන් ඔයාලා දන්නවා මේ කාචයේ වක්‍ර දෙකක් තියෙනවා. ඒ වක්‍ර දෙක අනුව දෙපසින් නාභි දෙකක් දක්වන්න පුළුවන්. ඒ කියන්නේ නාභි දෙකක් ඇති වෙනවා. ඒතර නාභි දෙකෙන් එකක විතරයි නාභිගත වීම සිද්ධ වෙන්නේ. අනිත් නාභියේ නාභිගත වීමක් සිදු වෙන්නේ නැහැ. ඒක මෙතන මේ පැහැදිලිව දක්වලා තියෙනවා මේ දකුණු පස රූපේ. මෙතන වම් පැත්තේ නියමාකාර ලෙස නාභිගත වීමක් වෙලා තියෙනවා. එතකොට දකුණු පැත්තේ නාභිගත වීම ටිකක් අවුල් සහගත වෙලා තියෙනවා කියලා පේනවා හොඳටම පැහැදිලිව. පල්ලෙහා කිරණ සටහනෙනුත් ඒක පැහැදිලිව පේනවා. ඇත්තෙම පරාවලයික දර්පණ නිපදවන්න උනන්දු වුණේ මෙන්න මේ නිසා තමයි. ගෝලීය අප්‍රේරණයෙන් තොර පරාවලයික දර්පණ දැන් නිපදවලා තියෙනවා. ඊළඟ දෝෂය තමයි කොමාව. මේ කොමාව කියනකොට මතක් වෙනවා මේ වල්ගතරු. වල්ගතරුවේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. දිගු දූවිලි වලින් හැදුන වලිගයේ කොටස සහ මැදින් ගෝලාකාරව තියෙන කොමාව කියන කොටස. ඒතර මේ දෝෂයෙත් මේ දුරේක්ෂ දෝෂයෙත් අන්නේ වල්ගතරුවේ කොමාව ආකාරයට තමයි පවතින්නේ. ඉතින් කාච එහෙම නැත්නම් දර්පණවල මේ දෝෂය ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ වර්තනය සහ පරාවර්තනයෙන් පසුව වර්ණ නාභි කීපයක නාභිගත වීම තමයි මෙතෙන්දි සිදු වෙන්නේ. එතකොට තරු යම් ඇදීමකට ලක් වෙලා තියෙනවා වගේ තමයි දර්ශනය වෙන්නේ.
එහෙම තරු ඇදිලා තියෙනවා වගේ පේනකොට අර ගන්න මිනුම් වරදින්න ඉඩ තියෙනවා. අන්න ඒ නිසා මේ දෝෂය නම් ටිකක් ප්‍රශ්නයක් වෙන තත්ත්වයක්. ඉතින් මේ කෝමාව වළක්වන්න උපකරණයක් සවි කරනවා. RCC කියලා උපකරණයක්. ඒ දුරේක්ෂය සම්බන්ධ කරනවා. මේ දෙවෙනි අවස්ථාවේ තියෙනෙත් ඒ උපකරණය සවි කරපු දුරේක්ෂයක කොටසක් ඊළඟට RCC උපකරණය. මේක සවි කරාට පස්සේ කොහොමද පේන්නේ? දර්ශනය වෙන්නේ. ඒක බලමු මෙතන. දැන් මෙතන මේ රූප රාමු දෙකක් තියෙනවා. පළවෙනි රූප වානුවෙන් ඒ කියන්නේ වම් පැත්තේ තියෙන රූප රාමුවෙන් පෙන්නනවා ග්‍රහ වස්තුව වටේට මේ යම්කිසි ඇදීමකට ලක් වෙලා වගේ පේන කොටසක් තියෙනවා. ඒ කියන්නේ RCC උපකරණය නැතුව දුරේක්ෂකේ නිරීක්ෂණය කරනකොට ඒ ග්‍රහ වස්තුව මේ විදිහට තමයි පේන්නේ. ඊළඟට ඒ උපකරණයේ සහිතව ඒ ග්‍රහ වස්තුවම නිරීක්ෂණය කරනකොට පේන ආකාරය තමයි දකුණු පැත්තෙන් තියෙන්නේ. ඒ කියන්නේ එතන යම්කිසි කිසිම ඇදීමක් නැහැ. ඉතින් ඔයාලට මෙතනින් පැහැදිලි වෙනවා ඇති අර ඉස්සලා කිව්වා වගේ තරු අතර දුර මනිනකොට මේ ඒ කියන්නේ ග්‍රහ වස්තු අතර දුර මනිනකොට දැන් මේ ඇදීමේ ප්‍රමාණය වැඩි නිසා මේ මිනුම් වැරදීමට තියෙන ඉඩකඩ ගොඩක් වැඩි කියලා. ඊළඟට ක්ෂේත්‍ර වක්‍ර වීම. දුරේක්ෂක ප්‍රධාන නාභිතලය වක්‍ර වීම තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. මේ කිරණ සටහනේ එක පැහැදිලි කරලා තියෙනවා. හොඳට ඒක නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් මේ දෝෂය නම් වළක්වන්න ටිකක් අපහසුයි. වර්තන පරාවර්තන කියන දුරේක්ෂ වර්ග දෙකේම මේ දෝෂය දකින්නත් පුළුවන්කම තියෙනවා. ඊළඟට විකෘති වීම කියන දෝෂය. ඉතා කලාතුරකින් තමයි මේ දෝෂය ඇති වෙන්නේ. ඡායාරූප ශිල්පී ළඟ තියෙන කැමරාවල ෆිෂ් අයි කියන කාචවල මේ දෝෂය ඇති වෙනවා. නමුත් ඔවුන් ඒක දෝෂයක් විදිහට සලකනවාට වඩා එක්තරා කලාවක් විදිහට තමයි සලකන්නේ. ඔය මේ දකුණු පස තියෙන රූප රාමුව වගේ මේ රූපය වගේ මේ රූප දල වශයෙන් දක්වන රූප ඔයාලා දැකලා තියෙන්න පුළුවන්. ඉතින් ග්‍රහ වස්තුවක් මේව නිරීක්ෂණය කරනකොට මේ වගේ වෙනස් වෙනකොට ඒක ඇත්තෙන්ම ගැටලුකාරී තත්ත්වයක්. ඊළඟ දෝෂය විෂම දෘෂ්ටිකතාවය. ප්‍රකාශ පද්ධතියක කිරණ නාභිගත වන තල දෙකක් සිරස්ව සහ තිරස්ව තියෙනවා. ඉතින් මේ තල දෙකේම නාභිගත වීම එකම තැනකදී සිදු වෙන්න ඕනේ. එහෙම නොවෙනකොට තමයි මේ විෂම දෘෂ්ටිකතාවය කියන දෝෂය හටගන්නේ. දැන් අලුතෙන් තියෙන ගොඩක් නවීන දුරේක්ෂවල මේ දෝෂයෙන් තොර වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒකට හේතුව තමයි ටෙලිවිව් නිග්ලා කියන උපනෙත් කාච සවි කරලා තියෙන එක. හොඳයි. දැන් ඔන්න අපි දෝෂ ගොඩක් ගැන කතා කරමු. සාමාන්‍යයෙන් වර්තමානයේ භාවිතා කරන දුරේක්ෂවල බහුලව හට ගන්නා දෝෂ තමයි ඒ තියෙන්නේ. ඇත්තම සමහර දෝෂ නම් ගැටලුකාරී නොවන දෝෂ. ඉතින් දැන් ඔයාලා ආධුනික තාරකා නිරීක්ෂකයෙක් විදිහට කටයුතු කිරීමේදී ඔය දෝෂ ගැන ඇත්තම දැනගෙන ඉන්න එක ගොඩාක් වැදගත්. ඉතින් ඒ වගේම තමයි දුරේක්ෂ ගැන හැඳින්වීම, දුරේක්ෂ වර්ග, ඊළඟට ඒවා ක්‍රියා කරන හැටි, සවි කළ යුතු මේ ආධාරක පද්ධති ගැන ඔය වගේ සෑම විස්තරයක්ම මේ දුරේක්ෂ වීඩියෝ මාලා 5න් ඔයාලට මම අරගෙන ආවා. මං හිතනවා ඒකෙන් ඔයාලට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මේ රාත්‍රී අහස නිරතුරුව නිරීක්ෂණය කිරීමෙන් ඇත්තෙන්ම ඉතාමත් ආස හිතෙන තොරතුරු විශාල ප්‍රමාණයක් ඔයාලට දැනගත හැකි වෙනවා. ඇත්තෙන්ම ආශාදානක තොරතුරු සමූහයක් ඔයාලට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් විද්‍යා ප්‍රබන්ධ, තාරකා විද්‍යාව සම්බන්ධ පොතපත ඔය වගේ දේවල් ගොඩක් පරිශීලනය කරන්න පුළුවන් ඔයාලට. ඒ වගේම පුළුවන් නම් ලාභදායක දුරේක්ෂයක් මිලදීගෙන මේ වගේ රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමට යොමු වෙන්න.